අපි ආර්ථිකය අත්පත් කරගන්න කුඩා හෝ ජයග්‍රහණයක් තිබෙනවා නම් ඒ ජයග්‍රහණය ජනතාවට ගලාගෙන යා යුතුයි. ඒක තමයි අපි ස්ථාවරය. ඉතින් අපි හිතනවා මේ ආපදා තත්වයේදී අපි සතුව තිබුණු ට්‍රිලියන 1.2ක් වන සංචිත උපයෝග කරගත යුතුයි ජනතාවට ආධාර ලබා දෙන්න. ඒක අපි අත්තරින්නේ නැහැ. මොකද මේට ඉතිහාසයේ තිබුණේ අපේ ආණ්ඩු බලයේ තියෙන අය ලොකු හැඳි වලින් බෙදාගත්තු ඉතිහාසයක් තිබෙනවා. බලන්න අර නිවාස ගිනි තිබ්බට පසුව ඒ නිවාස වලට වන්දි දුන්නේ කොහොමද කියලා. සාධාරණද? මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ඇමතිවරුන්ට, සභාපතිවරුන්ට, පළාත් සභාවට මන්ත්‍රීවරුන්ට කොහොමද දීලා තියෙන්නේ වන්දි? මිලියන 150 නේද? මිලියන 100, මිලියන 50, 60 එහෙම ගෙවලා තියෙනවා. එයි හැන්ද තිබුණේ ඒගොල්ලෝ ගාව. හැන්ද ඒගොල්ලෝ ගාව තියෙනකොට මේ රටේ හැමදාම පූර්වාදර්ශ වෙලා තිබුණේ තමන් විශාල පංගුවක් බෙදාගෙන පූර්වාදර්ශයක් තිබුණා. ජනතාවට පුඩා හැඳි වලින් බෙදනවා. ලක්ෂයකමාරක් දෙනවා ගයක් හදාගෙන ඔබතුමා දන්නා මන්නාරමේ පහුගිය කාලේ කීයද ලක්ෂයකමාරේ දුන්නේ. ඒකෙන් ගෙදර යන්න රුපියල් 10000ක් දෙනවා. ඒ 10000ත් අර ලක්ෂයකමාරෙන් අර එකමාරෙන් අඩු කරගන්නවා. අතිරික්ත මොකද්ද කලින් දීපු මුදල කියලා. මෙහෙමනේ තිබුණේ. ඒ කියන්නේ හැම වෙලාවම ජනතාවට බෙදනකොට නිකන් ඇඟෙන් ඇටයක් ගලවලා දිනවා වගේ. Tamanට බෙදා ගන්නකොට ලොකු හැඳි වලින් බෙදාගත් ඉතිහාසයක් තිබෙනවා. අපි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව හැදුවේ මොකටද? ලොකු හැඳි වලින් ආණ්ඩුවට බෙදා ගන්න නෙවෙයි ආණ්ඩුවට බෙදෙන හැඳිත් නැති කරගන්න. මම කරලා තියෙනවා. මම කියන්නේ නැහැ නැවත නැවත. හැබැයි අපේ අභිප්‍රාය තමයි ජනතාවට සාධාරණ මේ ප්‍රතිලාභ දෙන එක. ඒ නිසා තමයි අපි මේ පරිපූර්ණක ඇස්තමේන්තුවේ මේ පාර්ලිමේන්තු ඉදිරිපත් කළ ජනතාවට සාධාරණ ලෙස මෙම ප්‍රශ්නයේදී ගොඩේම සඳහා ආණ්ඩුවක් ඇටියට අපි මෙදිහත් වෙ යුතුයි. ලංකා ඉතිහාසයේ කවදාවත් මෙහෙම කරලා නැහැ. ගම් වතුරකට සත්තු අහු වුණා නම් ඒ ෆාම් අයිතිකාරය බලා ගන්න ඕන. කඩයක් ගියා නම් ඒ කඩේ අයිතිකාරය බලා ගන්න ඕන. ගෙයක් ගියා නම් පොඩි මුදලක් දෙනවා. එයි ඇඟෙන් ඇටයක් දෙනවා වගේ තමයි ජනතාවට සැලකුවේ. මේක තමයි ඉතිහාසය. කාටත් ඒක අභියෝග කරන්න පුළුවන්. මම ඕනත් මම මේ දත්තත් එක පැටලෙන්න යන්නේ නෑ. අපේ පුනරුත්ථාපන අධිකාරී අධ්‍යක්ෂවරයා හැටියට කටයුතු කරලා තියෙනවා දීර්ඝ කාලයක් අපි ආනන්ද විජේපාල ඇමතුමා. එතුමා දන්නවා කොහොමද එතුමා පුනරුත්ථාපන අධිකාරී වැඩ කරන රිසාත් බදුදීන් මන්ත්‍රී ඇමතුමාගේ කාලෙත් එතුමා අමාත්‍යාංශ අධ්‍යක්ෂවරයා හැටියට කටයුතු කරා. ඔබතුමා දන්නවා කොහොමද ඔබතුමාගේ අමාත්‍යාංශයේ කාලේ ඉවරලිතා සොච්චම් මුදල්. හැබැයි අපිට අවශ්‍යකම තිබුණේ කුමක්ද? මේ ජනතාවට යලි තමන්ගේ ජීවිතයේ ආරම්භ කරමින් වඩාත් ස්ථාවර ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය මැදිහත් වීම අපි කරන්නේ කොහොමද කියන එක තමයි අපේ ප්‍රතිපත්තිමේ ප්‍රවේශය.